වැඩ කරන්නත් පාඩම් කරන්නත් හරියට සිස්ටම් එකක් හදාගන්නේ කොහොමද? ඔයා පළවෙනි වීඩියෝ එක දැක්කනම් මේ වෙද්දි ඔයාට හරියට විෂන් එකක් මිෂන් එකක් තියෙන්න ඕන. අද කතා කරන්නේ ඔයාගේ self awareness එක වැඩි කරගන්නේ කොහොමද කියලා ඒ goals වලට යන්න. ඉතින් මම මේකෙදි උදාහරණයක් විදියට ගන්න SWOT analysis එක මීට වඩා අලුත් ක්‍රම දැන් ඇති. නමුත් මේකෙනුත් අපිට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්. SWOT analysis කියලා කියන්නේ S අකුරෙන් කියන්නේ strengths, W අකුරෙන් කියන්නේ weaknesses, O අකුරෙන් කියන්නේ opportunities, T අකුරෙන් කියන්නේ threats. ඒක ලියද්දී කොලේ 4ට බෙදලා ඔය ටික උඩින් ටයිටල්ස් විදියට දාගන්න. ඊට පස්සේ ඔයාගේ දැනට තියෙන strengths මොනවද කියලා ලියන්න. උදාහරණයක් විදියට ඔයා පාඩම් කරන ළමෙක් නම් ඔයා මේ වෙද්දි plan එකකට වැඩ කරන ළමෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ critical thinking තියෙන ළමෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට දැනටමත් තියෙන strength එක ඒ විදියට ලියාගෙන යන list එකක් විදියට. ඊළඟට weaknesses. ඔයා පාඩම් කරන්න හෝ වැඩ කරන්න යොමු කරන්නේ හරිම පුංචි වෙලාවක් දවසට. එහෙම නැත්නම් ඔයා මානසිකව ඉක්මනට fed up වෙන කෙනෙක්. ඒක ඔයාගේ weakness එක. ඊළඟට opportunities ගැන බැලුවොත් ඔයා අඩු වයසෙන් ඔයාට වෙන්න ඕන කවුද කියන එක හරියටම identify කරන් ඉන්නවා. ඉතින් ඒක ඔයාගේ opportunity එක. එතකොට ඔයාගේ ළඟින් ඔයාට අවශ්‍ය education එකට ඔයාට network හදාගන්න අවශ්‍ය මිනිස්සු හැම ඔයාට ළඟපාතින්ම ඉන්නවා. ඒක ඔයාට තියෙන opportunity එක. weaknesses ගමු. සමහර විට ඔයා ඉගෙන ගන්න ගමන් job එකකුත් කරනවා වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ළමයෙක්ට සාපේක්ෂව ඔයාට පාඩම් කරන්න තියෙන වෙලාව අඩුයි. තවත් උදාහරණයක් විදියට ගත්තොත් threat එකකට ඔයාට ළඟපාතින් තියෙන එච්චර supportive environment එකක් නෙමෙයි. කකුලෙන් අදින environment එකක්. ඒක ඔයාට තියෙන threat එක. ඉතින් ඔය විදියට ඔය 4 ලියාගත්තට පස්සේ ඔයාට පේන එක පැත්තක ඔයාගේ strengths සහ opportunities තියෙනවා. ඒ ටික ගලපලා ඔයාට positive feedback එකක් ගන්න පුළුවන් ඔයා ගැනම ඔයාගේ goal එකට යන්න මෙන්න මේ දේවල් උදව් වෙන්නේ කොහොමද කියලා. අනිත් පැත්තේ තියෙනවා ඔයාගේ weaknesses සහ threats. ඒකෙන් කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ weaknesses කොහොමද overcome කරගන්නේ. කොහොමද ඒවා improve කරගන්නේ. ඊටසේ threats ටික නැති කරගන්නේ කොහොමද? එහෙම නැති කරලා ඔයාගේ goal එකට යන්න කොහොමද ඒ දේවල් support කරන්නේ කියලා ඔයාටම ඔයා ගැන idea එකක් ගන්න පුළුවන්. අපි තුන්වෙනි වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද ඔයාගේ daily habits improve කරගන්නේ කියලා ඔයාගේ goal එකට යන්න.